Welcome back boys and girls වල අදත් මේක තුලා ඉන්නේ breakdown with Navish Ray YouTube channel එකත් එක්ක. අපි අද බලන්න යන්නේ රවින් තාරුකගේ මට දැනෙන song එක. මේක රවින් තාරුකගේ අපි සින්දු කීපයක්ම වගේ කලින් channels වලත් අපි react කරා, අපි ඒවා breakdown කරා. මම හිතනවා මේකත් මාර්ම පට්ට quality පට්ට superior content එකක් වෙන්න ඇති කියලා. මේක පරාග කියලා චිත්‍රපටයක සින්දුවක්. So අපි යමු එහෙනම් වීඩියෝ එකට. තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේක තාකාට හරි බලන්න. निशाल फर्नांडो තමයි ලිරික්ස් කරලා තියෙන්නේ. නිමේෂ් කුලසිංහ මියුසිකල්. රවින් තාරුක යෝ ගිටාර් කෝඩ්ස් ඔය ගියා මාර ලස්සන පොඩි පොඩි. Very nice. Screenplay present Dr. Lakshita Prasad. ධනුෂ්කර අම්මා සීරි ඩිරෙක්ටර් ධනුෂ්කර රත්නායකද? යෝ කතා කරන්න දෙයක් නැහැ එහෙනම් මචං. අපි යන් වීඩියෝ එක. පැරි පැරි රිදුණු දුක දෝරේ දෝරේ ගලුවා මමත් වේස් මැති ගිලුණා. මෙයා ඉන්නේ කවුද බංගේ? මං නැහැරි නම් මතක ගන්න. බැලුවා ඔබ හැබැයින්නවත් මතකේ මට දැනෙනා අම්මට සිරි තිබුණා ඔය හෙවනේ ආඩෝ මානි වුණා මට රිදෙනා තරමට හිත දවලා සඳතත් බලා දුර ගියා ආඩෝ මලයාලම් වයිබ් එකක් තියෙන සුපිරි ලව් ස්ටෝරියක් වගේ එන්න යන්නේ. නමේ හැටියටත් නිකන් අර අපි දැන් මෙච්චර කල් බලපු අර කියන්නේ සමහර නිකන් ලෝ ලෙවල් එකේ පොඩි ෆිල්ම් වලට වඩා මේකේ නමේම තියෙන වශයෙන් දැන් අපි ගත්තු හොඳ කන්ටෙන්ට් බැලුවොත් එහෙම මූවි කන්ටෙන්ට් නීරා ඊට පස්සේ රානි ඊට පස්සේ දැන් මේකේ නම පරාග ඊට පස්සේ ආයු මේ වගේ ෆිල්ම් වල මචං අර නමේම තියෙනවා මචං මේ අර පොඩි සාහිත්‍ය කෑල්ලකුත් එක්ක ඇවිල්ලා මාර ගැඹුරු තේරුමක් එක්ක මේ අර ෆිල්ම් එකේ මුළු කතාවම කියන අර ඒ වගේ මාර ලස්සන නමක්. ඒ කියන්නේ හොඳ ෆිල්ම් වලට තියෙනවා. සුපිරියක් වෙයි වගේ. සින්දු වලින් ෆිල්ම් එකේ තියෙන ඇතුළේ කන්ටෙන්ට් එක ගැන කතා කරන්න බෑ. මොකද මම නීරායිගේ බලලා ගියේ රවින්ගේ සින්දුවයි සුපුන්ගේ සින්දුවයි තව ශ්වේත සඳේක වාසවගේ සින්දුව ඒ ටික තමයි මම බලලා ගියේ. හැබැයි ෆිල්ම් එක බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම තිබුණේ ආ කියන්නේ අපිට සින්දු වලින් රිවීල් උන්නේ නැහැ, ස්පොයිල් උන්නේ නැහැ ෆිල්ම් එකේ තියෙන්නේ මේක කියලා. පට්ටම ලස්සන මේ කියන්නේ ස්ටෝරි එකක් තිබුණේ. දැන් මේකෙත් මං හිතනවා මේ තියෙන දේවල් වලින් අපිට හිතා ගන්න බෑ ජීවිතේට විතර මොකද්ද වෙන්නේ කියලා. සඳදිය දෝතක් මගේ අදඳුරේ මා සුවසේ වින්දා මේ පපුතලේ දැවටී සුළඟසේ වීනාවේ නද මට ඇසුනා
අඩෝ මට දැනෙන ආදරයක් තිබුණා ඔය හෙවනේ මානි වුණා මට දැවෙන ආදරයක් තිබුණා ඔය හේවනේ මානි වුණා අම්මට සීරි මචං අපි ලිරික්ස් වලට අන්තිමට එමු අනිවාර්යයෙන්ම මට රිදෙනා තරමට හිත දවලා සඳටත් වඩා දුර අපුරුත් එන්න අන්තිම ටිකේ මොකක් හරි වෙනස්ම පැත්තකට අරන් ගිය අන්තිම ෂොට් කිහිපේ let's see අපි ලිරික්ස් පැත්තට ගිහිල්ලා අපි නැත්තම් වීඩියෝ එකේ මුලින් ඉඳලා පොඩ්ඩක් බලමු අපිට මොනවා හරි ඊස්ටර් එග්ස් තියෙනවද කියලා. ඊස්ටර් එග්ස් කියන්නේ එහෙම ලොකුවට හොයාගන්න දෙයක් නෑ. මේක නිකන් කැම්පස් ලව් එකක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. කැම්පස් ලව් එකක් හරි ගමක තියෙන කියන්නේ ගමක කියන්නේ අර මලයාලම් වයිබ් එකේ තියෙන එකක් හින්දා ගොඩක් දුරට ගමක තියෙන එකක් වෙන්න පුළුවන්. මොකද දැන් මේ දවස්වල අර මලයාලම් ෆිල්ම් වල තියෙනවනේ බං අර කලර්ස් ටිකක් අර ලස්සන හොඳ ලෑන්ඩ්ස්කේප් ෂොට් වගේ අර ලස්සන තැන් පෙන්නන ඒවා. ඒ වගේ ටිකක් මේකේ ඇති කියලා මට හිතෙනවා මේ තියෙන වයිබ් එකත් එක්ක. කැම්පස් එක ලුක් එකක් තමයි තියෙන්නේ. වලියකුත් තියෙනවා වගේ. මෙතන අන්තිම ෂොට් කිහිපයක් තිබුණා. ඒ අන්තිම ෂොට් එකේ තියෙනවා මෙතන මේ ළමයෙක් එක්ක ඉන්න එක. උත්තරේද? ළමයෙක් එක්ක ඉන්න එකක් තියෙනවා. හැබැයි මෙතන ඒ කෙල්ල පොලිසියෙන් අල්ලගෙන යන එකකුත් තියෙනවා. මේ අන්තිමට කොහොම හරි මෙතන මේ කෙල්ලව එහෙම කළා නිකන් පැත්තකට දාලා වගේ යන ලයින් එකකුත් තියෙනවා. නිකන් මෙතන මේකෙන් ඒ ෂොට් එකෙන් මට නිකන් හිතෙන්නේ අර නිකන් කෙල්ල ඇවිල්ලා කියනවා මම නිකන් මගේ අතින් මෙහෙ වැරද්දක් වුණා වගේ එකක් කියලා. ඊට පස්සේ කොල්ලා අවුලන්නේ ඒක හරි කමන්නේ කියලා නිකන් මේ හක් කරලා ඊට පස්සේ පැත්තකට දාලා යන වගේ ලයින් එකක් තියෙන්නේ. I don't know මන් දන්නේ මේක මේ මෙතන හිරේ ඉන්න එකකුත් තියෙනවා. මෙතන හරියට ගත්තොත් එහෙම හිරේ ඉන්නේ කෙල්ල නිකන් ඔයාලා බලන්න නිකන් මෙතන දැන් මේ බිත්තියේ තියෙන ටයිල් නේ සාමාන්‍යයෙන් හිර ගෙදරක ටයිල් තමයි ගහලා තියෙන්නේ. එතකොට මේ හිරේ ඉන්නේ කෙල්ල මොකක් හරි හේතුවකට මේ කෙල්ල හිරේ ගිහිල්ලා තියෙනවා. අන්තිමට දරුවත් එක්ක මූමචන් තනියම ඉන්න සීන් එකක් තියෙනවා. මට නිකන් මේකේ අපි නිකන් පොඩ්ඩක් බ්‍රේක් ඩවුන් කරගත්තොත් මොකද්ද මෙතන වෙන්න පුළුවන් සිදුවීම් කිහිපය කියලා. මගේ ඔළුවට මේ ටික දැක්කම මුලින්ම ආවේ ෆිල්ම් එකේ නම පරාගනේ. පරාග කියන්නේ සාමාන්‍යයෙන් මල් වල තියෙන જાතියක්. එතකොට මීමැස්සෝ හරි සමනලයෝ හරි ඇවිල්ලා පරාගණය කරලා යනවා. ඒවට ඇවිල්ලා වෙන මලකට ගියම ඒක පරාගණය වෙනවා. හරි මේ ඔක්කොමත් එක්ක පොඩ්ඩක් හිතුවොත් එහෙනම් මං හිතන්නේ ෆිල්ම් එකේ තියෙන්නේ මේ කොල්ලා ඇවිල්ලා කියන්නේ කොල්ලගෙන් කෙල්ලට ළමෙක් හම්බෙන්න ඉඳලා ඒ ළමයා හම්බෙලා ඒ ටික වෙලා ඊට පස්සේ මේ එහෙම සීන් එකක් වෙන්න පුළුවන්. පොඩ්ඩයින් මේක අපි කන්ෆර්ම් කරගමු. මේකේ පළවෙනි ෂොට් වල මූ රැවුල කපලා කොණ්ඩේ ලස්සනට පීරලා එහෙම තියෙන්නේ. ඒ කියන්නේ බං මේ තරුණ කාලෙනේ මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ තරුණ කාලේ. එතකොට දැන් මේ අවසාන හරියට එද්දී මේ කොල්ල රැවුල හොඳටම වවලා අර කෙල්ල අඬන ටිකකුත් තියෙනවා. මේ කොල්ල හොඳටම රැවුලත් වවලා කොණ්ඩෙත් වවලා. එතකොට මේක සෑහෙන කාලයක් ගිහිල්ලා වගේ සීන් එකක් තියෙනවා. මෙතන කෑ ගහලා බනින එකකුත් තියෙනවා. බලමු ෂොට් එකෙන් ෂොට් එකට යමු. කොහොමත් හොඳ බෝම්බ එකක් පුපුරලා ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. ඒ ටික තමයි අපිට මේ ටිකෙන් ගන්න තියෙන්නේ. මං හිතන්නේ මෙතන තියෙන්නේ කෙල්ලට කියන්නේ මේ කෙල්ලට එක්ක වෙන කාගෙන් හරි ළමෙක් හම්බෙන්න ඉන්න සීන් එකක් හරි එහෙම මොකක් හරි වෙන්න ඕන. මේ අපිට දීපු ෂොට් ටිකේ නම් මට හිතන විදියට එහෙම කතාවක් තමයි තියෙන්නේ. බට් අපි බලමු. අනිවාර්යයෙන්ම මේ මං කලින් කිව්වා වගේ සින්දුවකින් කවදාවත් රිවීල් වෙන්නේ නැහැ මචං. මොකද
එයාලා සින්දු ටික දාන්නේ කන්ෆියුස් කරන්න අපිව. මෙන්න මෙහෙම වැඩක් තමයි මෙතන වෙන්නේ ඔයාලා ඇවිල්ලා බලන්න කියලා. හැබැයි මේක يعني ෆිල්ම් එක ඇතුළට ගියාම මෙතන තියෙන්නේ වෙනස්ම කතාවක්. එක්කෝ කොල්ල මැරිලා. يعني කෙල්ලත් එක්ක ඉඳලා ඒ කෙල්ලට ළමෙක් හම්බෙන්න ඉඳලා මේ ලව් එකෙන් පස්සේ මොනවා හරි ළමෙක් හම්බෙන්න ඉඳලා එක්කෝ මේ කෙල්ල කොල්ලව මරලා මේ ඒ වුණත් නිකන් කොල්ලා කෙල්ල ගාව ඉන්නවා කියලා ඉන්නේ මට එහෙම පොයින්ට් එකකුත් ආව මන් දන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔයාලා ගිහිල්ලා බලන්න. වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට එන ටික අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ. So අපි යන ලිරික්ස් පැත්තට ලස්සන ලිරික්ස් ටිකක් තිබුණා. පැරි පැරි රිදුනා දුක දෝරේ දෝරේ ගැලුවා මම මත්වී ඔයස් මත්තේ ගිලුණා රෑවී එලිවී ගෙවුණා මං ඇහැරි ඇහැරි බැලුවා ඔබ හැබැහින්නාවත් මතකේ වුණා පැරි පැරි රිදුනා දුක දෝරේ දෝරේ ගැලුවා මම මත්වී ඔයස් මත්තේ ගිලුණා. හරිද? ඒ කියන්නේ මේ ඔච්චර ප්‍රශ්න වුණත් ඒ කෙල්ල මත්තෙම ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා උට ඒක මාර විදියට ඒ කියන්නේ ඒක මාර විදියට ඔලුවට වදයක්. අර ඒ දුක හිතිච්ච දේවල් රිදිච්ච දේවල් ඒ ඔක්කොම වදයක්. හැබැයි මම මත්වී ඔයස් මත්තේ කියලා. ඒ කියන්නේ ඒ මොනවා වුණත් නිකන් මට යා ඕනවා කියලා ඉන්න එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ රෑවි එලිවි ගෙවුණා මං හැරි හැරි බැලුවා. රෑවි එලිවි ගෙවුණා කියන එකෙන් මචං ගොඩක් තැන්වල කියන්නේ ගොඩක් කාලයක් ගියා කියන එක. ඒ කියන්නේ ගොඩක් කල් ගිහිල්ලත් මට සැරින් සැරේම ඔයාව මතක් වුණා. ඔබ හැබැහින් ආවත් මතකේ වුණා. කියන්නේ ඔයා ඇත්තටම මගේ වෙලාවේ නැතත් මට ඇත්තටම ඔයා මගේ මතකේ ජීවත් වුණා කියලා කියන්නේ. මේ කොටස තමයි මං පට්ටම ලව් කොටස. මට දැනෙන ආදරයක් තිබුණා. ඔය හැවනේ මානෙ වුණා. මට රිදෙන තරමට හිත දවලා හොඳටත් වඩා දුර ගියා. මේ කොල්ලගේ පැත්තෙන් කියන සින්දුවක්ද මන්දා මට දැනෙන ආදරයක් තිබුණා. ඔය හැවනේ මානෙ වුණා. يعني මට දැනෙච්ච හොඳම ආදරේ ඔයාගාව තමයි මම තනසීමෙන් හිටි. මට රිදෙන තරමට හිත දවලා හොඳටත් වඩා. ඒ කියන්නේ මචං දැන් හන්දරන් අපිට දුරින් හරි පේනවනේ බං. ඒ කියන්නේ පේන්නේවත් නැති දුරකට ගියා කියන එක කියන්නේ. ආලේ ඔබේ සඳ දිය දෝතක් වගේ අඩ අඳුරේ මාසුවසේ වින්දා. මේ පපුතලේ දැවටි සුළඟසේ වීණාවේ නාදය මට ඇසුණා. මේ සංසාරයේ සුරකින්නම් ආදරේ නෑ පර වෙන්නේ සුවඳයි මියාත. ඒ කියන්නේ මචං මේක මෙතන තියෙන්නේ මේ ලව් කරපු කාලේ තිබිච්ච එකක්. ආලේ ඔබේ සඳ දිය දෝතක් වගේ කියන්නේ මචං සඳ දිය දෝතක් කියන්නේ මචං අර කියන්නේ සඳ වතුර කියලා සාමාන්‍ය සඳ වතුර කියලා කියන්නේ ඔය මේ හන්දෙන් වැටෙන එළියටනේ මම දන්න විදියට මට මතක විදියට. ඒ කියන්නේ ඒක අපිට මේ එකක් නෑ මචං. ඒක අපිට ඒ කියන්නේ දැන් වතුර බිව්වත් අපිට දැනෙනවනේ මචං. දැන් සඳ දිය දෝතක් බොනවා කියන්නේ මචං අර නිකන් අර සඳ කිරණේ නැහැවිලා කියන්නේ. එතකොට අර මචං අපිට ඒක එච්චරම කියන්නේ මේ වදයක් නෑ. ඒක අපිට මාරම සනීපයි. ඒක අර එහෙම ලයින් එකක් දෙන්න මෙතන. අඩ අඳුරේ මා සුවසේ වින්දා කියන්නේ ඔයාලා හිතාගන්න. ඊට පස්සේ මේ ඒක එතන අඩ අඳුරේ මා සුවසේ වින්දා කියන එක අපිට මේ සෙක්ස් පැත්තෙන් ගන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අඩ අඳුරේ කියන්නේ මට බාගෙට කෙලවිලා ඉන්න වෙලාවෙත් මම ඔයා එක්කම හිටියා. ඔයාගේ ආදරේ මැත්තේම හිටියා කියන්නේ. මේ පපුතලයේ දැවටේ සුළඟසේ වීණාවේ නාදය මට ඇසුණා. සාමාන්‍ය වීණාවේ නාදය කියන්නේ බං කියන්නේ ලස්සනයිනේ. හොඳ ෆීලිං එකක් නේ. සාමාන්‍ය වීණාවක් ගහනවා කියන්නේ කියන්නේ මම අහන් ඉන්න ආස විදිය ගන්න. ඒ කියන්නේ එතකොට ඔයා මගේ ගාව විද්දි මට කියන්නේ මට ඒක මාර හොඳයි. ඒ කියන්නේ මට ඒක මාර සැනසීමක් කියන්නේ. මේ සංසාරයේ සුරකින්නම් ආදරේ නෑ පර වෙන්නේ සුවඳයි මේ ආදරේ. ඒක තේරෙනවද? ඊට පස්සේ තියෙන්නේ අරකම තමයි මට දැනෙන ආදරයක් තිබුණා. ඔය හැවනේ මානෙ වුණා කියන එක. මේකේ වයිරල් ගියොත් වයිරල් යන කොටස තමයි මට දැනෙන ආදරයක් තිබුණා කියන එක. රවීන් කියන ටික ඒක මාර හොඳයි. මේක කොල්ලගේ පැත්තෙන් කියපු ගන්න අනිවාර්යෙන් අර මං කිව්වා වගේ මොකක් හරි තමයි සිද්ධ වෙලා ඇත්තේ උතන. මේ කෙල්ලගේ මොකක් හරි හේතුවකින් ඒ ලව් එක ඉවර වෙලා එහෙම එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ කොල්ලගෙන් කෙල්ලට ළමෙක් හම්බෙන්න ඉඳලා එහෙම මොකක් හරි එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙල්ල කොල්ලව මරලා වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් නැතුව අපි අර මට මතකයි මං ඊයේ පෙරේද බැලුව ෆිල්ම් එකක් අර මේ ටොක්සික් ලව් එකක් තියෙන එකක්. මේ ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මේකේ තිබි සමහර ෂොට් වල දිනනවා ඒ කෙල්ල මාර විඳවනවා. මේ කොල්ලා අර හග් කරගෙන මෙහෙම විසිකන්න එකෙන්ම මට හිතුණා මේක නිකන් ඇබියුසින් සීන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මේ කෙල්ලට කියන්නේ කොල්ලා කෙල්ලට ටොක්සික් විදියට ලව් කරන එකක් වෙන්නත් පුළුවන් කියලා. සෝ අපි මූවි ක්‍රෙඩිට්ස් පැත්තට ගියොත් එහෙම
ඩිරෙක්ටර් ධනුෂ්ක රත්නායක, ප්‍රොඩියුසර් ඩොක්ටර් ලක්ෂිත ප්‍රසාද්, විශ්ව විජේවර්ධන තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ සෝං එකේ අපි දැක්ක ලිරික්ස් ලියලා තියෙන්නේ කවුද මට මතක නැහැ. ඒ කට්ටිය මම කලින් මතක් කරා. so thank you මේ පැත්තට සෙට් වෙලා හිටිය හැමෝටම. ආ මේ තියෙන නිසල් ෆර්නෑන්ඩෝ තමයි ලිරික්ස් කරලා තියෙන්නේ. vocals රවින් තාරුක, melody and music නිමේෂ් කුලසිංහ, ප්‍රකාශ් රණසිංහ ඉන්නවා ගිටාර්, ප්‍රවීන් සංදීප පියානෝ. superior. ඕකේ ගයිස්, එහෙනම් ඔයාලා තාම මේ සින්දුව අහපු නැත්නම් ගිහලා අනිවාර්යෙන්ම අහන්න. ඒක බලලා ඔයාලට හිතිච්ච මොකක් හරි එකක් තියෙනම් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න. අපි කතා කරමු ඇත්තටම මොකද්ද වෙන්නේ නැත්තේ කියලා. so guys, thank you මේ පැත්තට සිටලා හිටිය හැමෝටම like කරන්න, comment කරන්න, share කරන්න, තොමත කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. see you homies, bye.